ඔන්න අද කුඹුරු පැත්තේ වෙලා යනවා. අදත් ඔෆිස් ගියා මේ ගිහිල්ලා ඕෆ් වුණ ගම 4:45 ඕෆ් වෙලා හැමම කිටක් දාගෙන ආවා මේ කුඹුරු පැත්තට. සෑහෙන දවසකින් වැස්ස නතර උනේ. ඔය පේනවනේ. මෙතන කැලේ ටිකක් වැඩි කොහොම හරි වැස්ස වැඩි වුණානේ. ඔය පේනවනේ. දැන් ගානකට ඇවිල්ලා තියෙන්නේ. ඔය බඩේරුම් පෙළ දෙක තුනකුත් හදාගත්තා. ඔය තියෙන සෙනසුරාදා පොහොර දාලා ගියේ. මේ පේනවනේ වට්ටක්ක පෙළ. ඉතින් දැන් ඕක මේ නිකන් සති දෙකක් විතර ඇති මම මේක මේ හිටවලා මේ පහුගිය සතිය වෙනකන් නිකන් හැදෙන්නේ නැතුව වගේ තිබ්බේ. මේ එදා සෙනසුරාදා යූරියා පොඩ්ඩක් දැම්මා. දැන් මේ කොළේ එහෙම ලස්සනට ඇවිල්ලා දිනවනේ. පේනවනේ. I think අපිට කෑම වතුර වගේ තමයි. වෙලාවට කලාවට ඒවා දුන්න නැත්නම් අය හැදෙන්නෙම නෑ ලෝයෙත්. ඒවා දුන්න ගමන් සනිකව ඔලොව උස්සනවා මේ අනික. මේ තියෙන. පේනවනේ. මේක මොනවා හරි මේ පණුවෙක් කාලා තියෙන්නේ. දැන් මේකට මොනවා හරි මේ කෘමිනාශක මොනවා හරි ගහන්න වෙනවා. ඔය තියෙන. ඔය බඩේරුම් කලර් තියෙන. මෙතන. මේ ලාභ ගන්න බලාගෙන නෙමෙයි. දන්නේ නැති ඉතින් ආතල් එකට දැන් කඩෙන් අරගෙන කන්නත් පුළුවන් නේ. මේවට බොරුවට මහන්සි වෙන්න ඕනේ නේ. පොහොර දදා නේද? ඒ වුණාට අර වැඩේ කියන්නේ අර කඩෙන් අරන් කාපුවාම මේ ආතල් එක නැහැ. දැන් ඕක මේ ගහ මුල ඉඳන් හැදෙනවා අපි බලාගෙන ඉන්නේ. අපි සාත්තු කරනවා, පොහොර ටික දානවා, වතුර ටික දානවා. මේ අපිත් එක්කම තමයි ගහ හැදෙන්නේ. එතකොට අර ගහ කියන්නේ උස් මහත් වෙන්න අදිරෙන් වැඩෙන්න ඉතින් අපිට මේ හිතට පොඩි සතුටක් එනවා. අර නිකන් භාවනා කරනවා වගේ සීන් එකක් තමයි තියෙන්නේ වගාවේ. හරිද? මෙතනක් තියෙන්නේ මේ පොඩි එකක්. මෙතන පස ඉච්චර සෙට් නෑ මේක හැදෙන්න. මේ බොරළුනේ තියෙන්නේ. හරිද? මෙතන පස ඉච්චර සෙට් නෑ. මෙතන මේ තියෙන්නේ වට්ටක පැල දෙකම තමයි. දැන් මේකට පොහොර දැම්මා. මේ සයිස් මීට වැඩිය පොඩ්ඩක් සයිස් තමයි අතන තිබ්බේ. මේ ඒකටත් පොහොර දැම්මා. ඒ වුණාට අරක සනිකව හැදිලා ආවේ. මොකද එතන මේ ඔයිට කලින් කන්නවල මේ සුනාමි ගහද්දි දාපු පිදුරු ටික තමයි එතන තියෙන්නේ. අර එහා පැත්තේ තියෙන්නේ. ඔය තියෙන්නේ. ඒ පිදුරු ගොඩත් එක්ක ඒ වගේ පොහොර රසයත් එක්ක ඒක ශනිකව හැදෙනවා. මෙතන හැදෙන්නේ නැහැ මේ කියන්නේ පොරළු වගේනේ. ඔය මේවා මේ ගිය සතියේ මම පොහොර ගහන්න කලින් කහ ගැහිලා තිබ්බේ. මේ දැන් ඉතින් ආපහු පන ගහලා ඇවිල්ලා තියෙනවා නිල්ල දාලා. ගොයම් පේනවනේ හැදිලා තියෙන ඉතින්. අර මොනරෙකුත් ඇවිල්ලා ඉන්නේ. අර ඈත. පේනවද දන්නේ නැහැ. අර ඉන්නේ අර අතන අර මොනරෙක් කියන්නේ කුඹුරේ. ඉතින් ඔහොම තමයි මේ ටයිම් ආපුවාම ඉතින් සුපිරි ඈ ඔය. ඕන් ඊට බැහැගෙන යන ටයිම් එක. ඔය. අය මාරම හිතට ඉතින් මාරම ෆිට. හේතුව මේ කියන්නේ දවල් තිස්සේ වැඩ කරලා මේ ටයිම් ආපුවාම ඉතින් මාර ආතල් වැඩි. සල්ලිත් ඉතින් හම්බ කරන්න ඕන. මේ දක්කර 3:00 කරද්දි ඉතින් ගේමක් ගහ ගන්නත් පුළුවන්. වගාවට බොරු කරන්නේ නැතුව ඉතින් වැඩේ කරන්න ඕන. අපේ ඉතින් මහන්සිය තමයි. ගොවිතැන් කරනවා කියලා කියන්නේ ඉතින් මහන්සියම තමයි. මේ මම සාමාන්‍යයෙන් සතියට දවස් සෙනසුරාදාට දැන් බොහෝ වෙලාවට ඉතින් එන්න වෙන්නේ කුඹුරට. ඒ අරනකොට මම ඩියුටි ඔෆ් වුණ ගමන් මේ පහුගිය දවස්වල වැස්සෙත් ආවා. හේතුව ඒ කියන්නේ වැස්ස කියලා වතුර තියෙනවා කියලා එහෙම මග හරින්නත් බෑ. හේතුව මේ වක්කඩවල කඩාන යනවා. ඒවා තියෙනවනේ. ඊට පස්සේ නියර් වල ගලවගෙන යනවා. ඒ ප්‍රශ්නත් එක්ක ඒවත් බලන්න ඕන. ඒ කැඩිච්ච තැන් බඳින්න ඕන. ඒ වගේ සීන් හින්දා මේ කොහොමත් සතියට දවස් දෙකක් ඒ කියන්නේ වැඩ කරන දවස් 5 දවස් දෙකක් එනවා. වීකෙන්ඩ් එක කොහොමත් එනවා. වීකෙන්ඩ් එකේ තමයි සියලුම වැඩ ටික
මේ කරන්නේ අඩුපාඩු හදන ඒවා ඒ ඔක්කොම කරන්නේ වීකෙන්ඩ් එකේ. සතියේ දවස් මේ කියන්නේ වැඩ කරන දවස්වල 4:45 වෙලා දවස් දෙකක් අනිවාර්යෙන් දෙකක් නැත්තම් තුනක් එනවමයි. ඒ කියන්නේ වැඩක් කරේ නැතත් බලලා යන්න හරි එනවා. මේ ඉතින් ඕක තමයි ඉතින් වගාවේ තියෙන ආතල් එක ටිකක් ඉතින් කට්ට තමයි. මේ ඉතින් ඔතන ඇවිල්ලා ආයේ කිලෝමීටර් 50ක් විතර යන්නත් බෑ. සෙවණ පිටියේ ඉන්නේ නැවතිලා ඉන්නේ. සෙවණ පිටියට යන්නත් ඕන. ආතල් ඉතින් වගාවක් කරලා බලන්න. ඒකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. ඕ දැන් තියෙන කේස් එක තමයි මේ. උඹ බලන්න. මේ මෙතන වෙනවද? කො එතන කො පේන්නේ නැහැ හරියට. මේ තියෙන්නේ. ඕ මෙතන වතුර පාර ඔය වක්කඩ ගලවගෙන තමයි යන්නේ. හරිද? මේ ඒ කියන්නේ වැහි දවස්වලට අනිවාර්යෙන් වක්කඩවල් ගලවගෙන යන්න තමයි බලන්නේ. මේ එතකොට ඉතින් එපා වෙනවා වක්කඩවල් බැඳලා. ඒ කියන්නේ වහින්න වතුර පිරෙද්දි වක්කඩ ළඟින් ඉතින් බුරුල් තැනනේ ගලවගෙන යනවා. ඒ වුණාම මේ කැලේ ඉන්නත් බලනවා මේ ඔය අඟරාරි මේ කැලේ පොඩ්ඩක් වැඩි එළියද්දි මේ මේකෙත් ඔය ගැටලුව තියෙනවා. මේ එළියද්දිත් කැලේ පොඩ්ඩක් වැඩි. ඔය පේනවනේ අර හරිය තියෙන කැලේ. මේ තනින් තන කැලේ තියෙනවා. මේ ඒ කියන්නේ වක්කඩවල් ගලවගෙන ගිහම තමයි ගැටලුව එන්නේ. තෙල් ගහලා වතුර හරියට හිටියේ නැත්නම් මේ ලියදෝල කැලේ එනවා. මේ දැන් මේකට මම පොඩි විකල්පයක් කරන්න යන්නේ. මම දැන් මේ වක්කඩවල් දෙක තුනකට ඒ වැඩේ කරලා බැලුවා. මේ පොහොර කවරයක් හරි පොලිතින් එකක් හරි දාලා වක්කඩ බැඳලා ඒ පොලිතින් එක උඩින් වතුර පාරේ යන්න මේ හදන්නේ. එතකොට බොහෝ දුරට මේ ප්‍රශ්නේ මේ නැති වෙයි. මම දැන් වක්කඩවල් 3-4කට එහෙම කරා. මේ ඒ වගේ අවුලක් නැහැ. ඒ කියලා කියන්නේ එතනින් පොලිතින් එක උඩින් ගලාගෙන යනවා. පස හොදගෙන යන්නේ නැහැ. මේ ඒ chance එක තියෙන හින්දා දැන් මේ වක්කඩවල් කීප දෙක තුනටත් ඔය වැඩේම කරලා මේ ගොඩ දාගන්න try කරන්නේ. බලන්නකෝ මේ වැඩේ හරියන්න ඉඩ තියෙනවා. එහෙම ඉතින් එකම ක්‍රමයක් කියලා නැහැ. මේ මොන හරි මේ ඒකෙන්ම ඉගෙනගෙන තමයි කරන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් කරේ නැහැ. පොඩි මේ උඩර වැටියක් දැන් මම බලන්නකෝ වැඩේ. වක්කඩ ළඟින් වක්කඩට උඩින් පොලිතින් එකක් දැම්මා. දැන් මේ එන වතුර පාරේ යන්නේ මේක හරහානේ. ඒකට පස හොදගෙන යන්නේ නැහැ. එතකොට මේ තමයි ලිමිට් එක. ඒ ලිමිට් එකෙන් මේ ඒ ලිමිට් එකෙන් පල්ලට මේ පස කඩාගෙන ඇතුළට යන්නේ නැහැ. එතකොට ලියද්දී ওই තියෙන කට්ටින් ප්‍රමාණයට වතුර හිටිනවා අනිවාර්යෙන්. ඊට පස්සේ වැඩි ටික තමයි පල්ලෙහාට ඊළඟ ලියද්දට යන්නේ. එතකොට ওই ලිමිට් එකෙන් තමයි වතුර පාර නවත්ත ගන්න වෙන්නේ. එතකොට මේ ලියද්දී වතුර හිටිනවා ඔය. දැන් මේ සාමාන්‍ය හිතන්නකෝ මෙන්න මේ කට්ටේ තියෙන මේ ගානට ඕකෙන් ඕ ගානට වතුර ගිහිල්ලා උඩ ලියද්දී වතුර අඩු වුනහම මේ පැත්තේ වතුර ටික හිටිනවා. ওই පැත්තේ ඔය. ඒක තමයි මේ මම කරේ. මේ වගේ මිගෙනගෙන තමයි ලයින් එක ගහන්න තියෙන්නේ. ඉතින් කැලෙත් ආව ලෙසටම මේ මොයමත් හැදුනා. කොහ ගිහලා තිබ්බේ. යූරියා නම් මාර පොහොරක් ඒ වුණාට. ඒකම හිතා ගන්න බෑ දවස් දෙකට මේ වෙනස් වෙනවා. ඒ වක්කඩේ අවුලක් නැහැ. ඒකේ ගානට බැලන්ස් වෙලා යනවා. ගොඩක්ම අර මේ බැකෝ එකෙන් මේ ලීඩ් දාපු වගේ තමයි ගැටලුව එන්නේ. ඒකේ මේ නියර ලොකුයිනේ අනික මේ පස් අද වෙලා නැහැනේ. දැන් මේවා මේ පරණ නියරවල්නේ අවුරුදු 15ක් 20ක් මේ ඊට වැඩි මං කියන මං කරන්න පටන් අරන් අවුරුදු 15ක් 20ක් මේ ඒ කාලය ඇතුළත නියරවල් දැන් අපේ තාත්තලාත් එක්ක ගත්තාම අවුරුදු මේ අවුරුදු 30ක් 40ක් විතරනේ. ඔව් 30ක් විතර. මේ ඒ හින්දා මේ නියරවල් හයියයි. මේවා ගලවගෙන යන්නේ නැහැ. අර අලුතෙන් දාපු නියරවල් තමයි මේ ගලවගෙන යන්න බලන්නේ. මේක ඉතින් ඇත්තටම කිව්වොත් භාවනාවක් තමයි ඈ. හරිද? මේ මනස මාර විදිහට මේ රිලැක්ස් වෙනවා. මේ වතුර පාර ඔය. ඔව් ලියදොලට වතුර යන තැන්. නිතරම ඉතින් බල මේ හදන්න ඕන.
දැන් මේ මෙතනින් වතුර පාර යන හින්දා මේ ලියද්දී අර පැත්තට වතුර යන්නේ නැහැ. එතකොට කරන්න ඕනේ මෙතනින් පස් පිටැල්ලක් තියලා පොඩි පස් පිටැල්ලක් තියන්න. එතනින් වතුර එන වතුර පාර පොඩ්ඩක් නවත්තනවා. එතකොට වතුර පාර අර පැත්තට ගිල් මල්ලන ඕනේ. ඔච්චරයි ඔය. පොඩි පස් පිටැල්ලක් මෙතෙන් තිබ්බේ. දැන් වතුර අර පැත්තට අල්ලනවා. අඟලක් ඉස්සුනවා නම් වතුර පාර අර පැත්තට ඇල්ලුවා.